Hi guys, අද මම ඔයාලට කියන්නේ කේක් එකක් හදාගන්න යන්නේ. හැබැයි මං හදන්නේ ඒක මිල්ක් මේඩ් වලින්. මම පිටි වලට මොනවාද බේකින් සෝඩා දාලා, බේකින් පවුඩර් දාලා. හැබැයි මම මේ පිටි සීනි මේ හැමදේම අර මැනලා නෙමෙයි ගත්තේ. එතකොට පිටි ටිකයි තිබුණේ. පිටි ග්‍රෑම් 150ක් විතර තිබුණා. ඒකට සීනි ග්‍රෑම් 50ක් විතර වගේ දැම්මා. බටර් ග්‍රෑම් 100ක්වත් දැම්මේ නැහැ මම. ඉතින් මේක තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. මොනවාද මිල්ක් මේඩ් දානවා. ඊළඟට යෝගට් එකක් දානවා. එක බිත්තරේ තිබුණේ ගෙදර. මම ඒ බිත්තරේ දැම්මා. හැබැයි මේක බිත්තර නැතුවත් හදන්න පුළුවන්. වෙජිටේරියන් කෙනෙකුට වගේ අර මේ මොනවාද බිත්තර මස් මාළු කන්න නැති කෙනෙකුට උනත් මේක හදලා දෙන්න පුළුවන් මිල්ක් මේඩ් වලින්. මේ එහෙම දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. බිත්තර දැම්මේ නැහැ කියලා මේ කේක් එකට. ඉතින් ওই විදිහට ඔක්කොම ටික මම දාගත්ත ලේසියට. ඔයාලා ගානට මැනලා කරලා ගන්න ඒ විදිහට කරන්න. එතකොටත් හොඳට එනවා කේක් එක. ඉතින් මම ටිකක් හදිස්සියට වගේ මේක හදපු නිසා මම පිළිවෙලටම ගත්තේ නැහැ. ඔයාලා ඒක පිළිවෙලට අරගෙන හදන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම මික්ස් බිත්තරෙත් මම මේකටම දාගත්තා. යෝගට් එකක් දාගත්තා, ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාගත්තා. දාලා මික්ස් කරන්න තමයි තියෙන්නේ. එතකොට වැනිලා ටිකකුත් දාගන්න. සුවඳ එන්න. යෝගට් එකක් දාගන්නවා. ඉන්නේ ළමයි. ආවා. හරි. දැන් ඉතින් 100 ගානට හැඳි ගාන තමයි තියෙන්නේ. බිත්තර ගෙඩියක් දැම්මා. මේ බිත්තර නොදම වුණත් ඔයාලා හදන කෙනෙක් හදන්න. මුලින්ම මම පොඩ්ඩක් හැන්දකින් මේ ඒ ටික ඔක්කොම මික්ස් කරගත්තා ලේසි නිසා. ඊට පස්සේ පොඩ්ඩක් විනාඩි 4ක් විතර බීට කරගෙන අද මම හදන්නේ එයා ෆ්‍රයර් එකේ. බලමු මොකද වෙන්නේ කියලා. හරියයිද කියලා. ෆයිනලි එයා මේ විදිහට ඉන්නවා. දැන් වැඩේ සෙට් වෙලා තියෙන්නේ. බලමු. දැන් මම මේක එයා ෆ්‍රයි එකට දාගන්න තමයි හදන්නේ. ඒකෙත් මම පොල් තෙල් ටිකක් තමයි ගාගත්තේ. පොල් තෙල් ටිකක් ගාලා දාන්න තමයි යන්නේ. මේකට කජු ටිකකුත් එකතු කරනවා. රසයිනේ එතකොට ඒ නිසා ඔයාලා මේ කජු එකතු කරනකොට ඒක උඩින් පාන් පිටි ටිකක් දාන්න. පාන් පිටි මං ගාව තිබුණේ ආය. ඒ නිසා මම පාන් පිටි ටිකක් දැම්මේ නැහැ. එතකොට අර පහළට බහින්න නැතුව තියෙනවා. හැබැයි කේක් එකේ මේ පාර පහළට බැස්සේ නැහැ. ඇයි කියන්න දන්නේ. උඩටම වෙලා තිබුණා. ලස්සන කේක් එක මගේ. හැබැයි මේක එච්චර හැඩට ආවේ නැහැ. ඉතින් මම ලස්සනට හදපු නැති නිසා ඔයාලා ලස්සනට මේක හදාගන්න. Thank you. Bye bye.